10වෙනි තැනට තියෙන්නේ ප්‍රවීන් කුඩිෂාපු කියන චිත්‍රපටය. මේකේ කතාව ගැන කියනවා නම් බැසිල් ජෝෂප් තමයි ප්‍රධාන චරිතය. ඒකෙදි බැසිල් ඉන්නේ පොලිස් නිලධාරියෙක් හැටියට. මිනිහට තරුණ SI කෙනෙක් හැටියට මිනි මැරුමක් ගැන විමර්ශනයක් බාර වෙනවා. මිනි මැරුම වෙන්නේ රාකඩේක. ඒකේ අයිතිකාරයා තමයි මැරෙන්නේ. ඉතින් ඒක සියදිවි නසා ගැනීමක්ද නැත්නම් මිනි මැරුමක්ද කියලායි හොයන්න වෙන්නේ. මේ මරණය වෙද්දී රාකඩේ සෑහෙන පිරිසක් හිටියා. ඉතින් ඒ ආසේ මිනිහා එල්ලිලා මලාද මරලා එල්ලුවද කියන එක තමයි අභිරහස. කොහොමත් රාසුවඳවත් පෙන්වන්න බැරි අපේ SIට සැකකාරයෝ ගොඩක් ඉන්නවා. ඔයාලට බලන්න පුළුවන් අන්තිමේ මේක විසඳෙන හැටි. බැසිල්ට අමතරව සොබින් ෂාහීර්, චාන්දිනී ශ්‍රීධරන්, චෙම්බන් විනෝද් කියන ජනප්‍රිය නළු නිළියන් මේකේ උපප්‍රධාන චරිත විදියට රඟපානවා. ශ්‍රීරාජ් ශ්‍රීනිවාසන්ගේ ප්‍රථම අධ්‍යක්ෂණය තමයි මේක. 9වෙනියට තියෙන්නේ නාරි වෙට්ටල් චිත්‍රපටය. ඉතින් මේ චිත්‍රපටයෙන් නැවතත් ප්‍රධාන චරිතය හැටියට ටොවිනෝ තෝමස් ඉදිරියට එනවා. නැවතත් ඔහු ඉන්නේ පොලිස් චරිතයකට. ඔහු සමග සුරාජ් වෙන්ජාරමෝඩු, දමිළ නළු, චේරාන් සහ ආර්යා සලීම් මේකේ අනිත් චරිත රඟපානවා. අනුරාජ් මනෝහර් මේක අධ්‍යක්ෂණය කරනවා. මේකේ කතාවට ගියොත් වාගීස් නම් තරුණයා හොඳ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින තරුණයෙක්. ඔහුට රැකියාව කීපයක් ලැබුණත් ඊට වඩා ඉහළ රැකියාවක් අපේක්ෂාවෙන් සිටීම නිසා නිතරම සිය මවගේ මෙන්ම පෙම්වතියගේ විවේචනයට ලක් වෙනවා. අවසානයේ මොහුට ඒ සියල්ල පසෙක තබා පොලිස් කොස්තාපල් තනතුරකට යන්න සිදු වෙනවා. ඒත් ඉහළ රැකියාවක් ලබා ගැනීමේ අපේක්ෂාව තවදුරටත් ඔහුගේ හිතේ තියෙනවා. කෙසේ වෙතත් ඔහුගේ ජීවිතය වෙනතකට හැරෙන්න ශීතල වයනාඩ් කඳුකරයේ රක්ෂිත වනාන්තරයක් ආශ්‍රිත ගෝත්‍රික ජනපිරිසකගේ විරෝධතාවයක් හැසිරීමට පොලිස් පිරිසක් සමග ගිය අවස්ථාවේදී සිය රැකියාව සහ හෘද සාක්ෂිය අතර බරපතල ගැටුමකට මෙන්ම ජීවිතය රැකගැනීමේ සටනකටද ඔහුට එකවර මුහුණ දෙන්න සිදු වෙනවා. ඔයාලට බලන්න පුළුවන් වාගීස් කොහොමද මේවට මුහුණ දෙන්නේ කියලා. 8වෙනි තැනට තියෙන්නේ ආලපුලා ජිම්කානා චිත්‍රපටය. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට යෝන්නාලු නස්ලන් පනපවනවා. ඊට අමතරව ලුක්මන් නවරන්, ගණපති, සන්දීප් ප්‍රදීප්, ෆ්‍රැන්කෝ ෆ්‍රැන්සිස්, හබීෂ් රහමන්, අනගා රවි වැනි යෝන්නාලු නිළියන්ද ෂයින් ටොම් චාකෝ, කොට්ටායම්, නසීර් සෙසු චරිත රඟපානවා. මේක අධ්‍යක්ෂණය කරන්නේ කාලිඩ් රහමන්. මේකේ කතාව ගැන කියනවා නම් ආලපුලා දිස්ත්‍රික්කයේ පාසල් අධ්‍යාපනය හදාරා උසස් අධ්‍යාපනය සඳහා කොලෙජ් එකට ඇතුල් වීමට වෙරදරන යෞවනයන් කණ්ඩායමක් පිළිබඳවයි. විභාගය අසමත් වීම සමග ලබන වාරයේ සිය සිහිනය සැබෑ කර ගැනීමට පොතපත ගැන ලොකු විශ්වාසයක් නොතබා ක්‍රීඩා කෝට්ටාවක් තුළින් සහන ලබා ගැනීමේ අදහසින් බොක්සිං ක්‍රීඩාවට යොමු වීමට මේ තරුණයෝ තීරණය කරනවා. ආරම්භය ඔවුන් සිතුවාටත් වඩා දුෂ්කර වුණත් කාලය ගෙවෙද්දී ඔවුන්ගේ බලාපොරොත්තුව කෝටාවට සීමා නොවී ඉන් එපිටට යනවා. සහෝදරත්වය කණ්ඩායම් හැඟීම ඉස්මතු වෙද්දී ඔවුන් මුහුණ පාන සිද්ධීම් වලට එකමුතුව මුහුණ දෙන්නත් ඔවුන්ට සිදු වෙනවා. ඒ සමගම ඔවුන්ගේ අපේක්ෂාවක් ජයග්‍රහණයයි. මේකේ හොඳ බොක්සින් ෆයිට් එකක් තියෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් එයාලගේ අපේක්ෂාවන් කොහොමද ඉටු වෙන්නේ කියලා. 7වෙනි තැනට තියෙන්නේ පාඩක්කලාම් චිත්‍රපටය. ශරීෆ් උදීන්, සන්දීප් ප්‍රදීප්, සුරාජ් වෙන්ජාරමෝඩු, නිරංජන අනූප් වැනි නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. මේක අධ්‍යක්ෂණය කරන්නේ මනෝ සරාජ්. කතාව පැත්තට ගියොත් අවුරුදු ගානකට කලින් රජතුමෙක් පාවිච්චි කරපු මායා සෙල්ලම් බඩුවක් කොලෙජ් එකක සර් කෙනෙක් හොයා ගන්නවා. ඒක නිකන් පංචදාන ලූඩෝ ජුමාන්ජි බෝඩ් එකක් වගේ. මේකෙන්නේ සර් කරන්නේ මිනිසුන්ව පාලනය කරන එක. මේක ඒ කොලෙජ් එකේ කොල්ලෝ සෙට් එකක් දැනගෙන මේ බෝඩ් එක උස්සනවා. හැබැයි ඒ වෙද්දි අර සර් කොලෙජ් එකේ තව සර් කෙනෙක්ව සහ මේ කොල්ලොන්ගෙන් කෙනෙක්වත් පාලනයට අරන් ඉවරයි. මෙතනින් එහාට කතාව දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා. 6වෙනි තැනට තියෙන්නේ ඩෙන්ටිටි චිත්‍රපටය. ටොවිනෝ තෝමස්, ත්‍රිෂා ක්‍රිෂ්ණන් යුගලයේ සමග විනේ රායි, අජු වර්ගීස්, සයිජු කුරුප්, මන්දිරා බේඩි, අර්ජුන් රාධකෘෂ්ණන් සහ ශම්මි තිලකන් වැනි තරු රැසක් මේකේ රඟපානවා. අකිල් පෝල් සහ අනාස් ඛාන්ගේ අධ්‍යක්ෂණයක්. මේකේ කතාව ගැන කියනවා නම්
ඉතින් පටන් ගැනීමේදී නම් මේකේ එහෙම මෙහෙම සිද්ධි කීපයක් පෙන්නලා ප්‍රේක්ෂකයෝ ටිකක් කරකවලා අතහැරලා තමයි ඒ සිද්ධි එකට ගැට ගහලා මැද භාගය වෙන කතාව පටන් ගන්නෙ. ඒ නිසා දිග වුණාට ඉවසීමෙන් බලාගෙන යනකොට මේක සම්බන්ධව කුතුහලය වැඩි වෙලා කිසි කම්මැලිකමක් නැතුව ඉවර වෙනකල් බලන්න පුළුවන් වෙයි. අනන්‍යතාවය කියන්නේ ඕනම කෙනෙකුට වැදගත් දෙයක්. කෙනෙක් හඳුනගන්න මිනිහෙක්ගේ තියෙන ප්‍රධානම අවයවය තමයි මුහුණ. මනුස්සයෙක්ගේ මුහුණක තියෙන ඒ පුද්ගලයාට ආවේනික ලක්ෂණයක් හෝ ලක්ෂණ කිහිපයකින් තමයි ඔහු වෙනත් කෙනෙක්ගෙන් වෙන් කර හඳුනගන්නේ. ඒ නිසා අපරාධ ශාස්ත්‍රයන්හි මුහුණ ඉතා වැදගත් වෙනවා. කෙනෙක්ගේ හඳුනා ගැනීම උඩ තමයි ඕනෙම සිද්ධියක් රඳා පවතින්නේ. ඉස්සර ඉඳලා මේ හඳුනා ගැනීම සඳහා මතකයේ ඇසුරින් දල සටහන් ඇඳලා අවශ්‍ය පුද්ගලයා මතු කරගන්න ක්‍රම භාවිතා කරනවා. අද නම් ඒ සඳහා නවීන තාක්ෂණය යොදා ගන්න පුළුවන්. ඒත් යම් සිද්ධියක් නිසා කෙනෙකුට මුහුණ මතකයේ රඳවා ගැනීමට අපහසු මානසික තත්ත්වයක් ආවොත් මේ කතාවත් ඊට සම්බන්ධයි. ඒ වගේම කෙනෙකුගේ නම කියන දේ මත අනන්‍යතාවය රැඳෙන්නේ කොහොමද? මේ ටිකත් එක්ක ලස්සන කතාවක් ගලාගෙන යනවා. සොහොයුරෙක් සහ සොහොයුරියන් දෙදෙනෙකු මුහුණ දෙන ලස්සන අත්දැකීමක් සම්බන්ධයෙන් ඉතිරි විස්තර ටික දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා. පස්වෙනි තැනට තියෙන්නේ පොන්මෑන් චිත්‍රපටය. බැසිල් ජෝෂප් සමග සචින් ගෝපු, ලිජෝ මොල් ජෝස්, ආනන්ද් මන්මදන්, දීපක් පරම්බිල් මෙහි ප්‍රධාන චරිත විදියට රඟපානවා. පොන්මෑන් මේ නමේ තේරුම තමයි රන් මිනිසා කියන එක. ඉතින් නමෙන්ම තේරෙනවනේ මේ කතාව මොකක් වඩා ගෙතුණු එකක්ද කියලා. ජෝතිෂ් ශංකර් විසින් අධ්‍යක්ෂණය කරපු මේ වසරේ ආපු ලස්සන මලයාලම් ෆිල්ම් එකක්. දැන් අපි කතාව පැත්තට යමු. රන් වෙරෙන්දෙකු වන අජේෂ් ගම්මේ විවාහ මංගල්‍යයක් සඳහා වටිනා රන් භාණ්ඩ ණයට දෙනවා. නමුත් මනාලියගේ අපරාධකාර සැමියා රත්තරන් තබාගෙන ඔහුව සදාටම නිහඬ කිරීමට කුමන්ත්‍රණය කරන විට ඔහු අන්තරකට පත් වෙනවා. ඉතින් එතනින් එහාට මොකකින් මොකක් වේද කියලා ඔයාලත් මේ ලස්සන ෆිල්ම් එක නරඹලාම බලන්නකෝ. 4 or 5 young people කියන නවකතාව ඇසුරෙන් තමයි මේ ලස්සන ෆිල්ම් එක මේ විදියට නිර්මාණය වෙලා තියෙන්නේ. 4 වෙනි තැනට තියෙන්නේ Officer on Duty චිත්‍රපටය. මේක අධ්‍යක්ෂණය කරන්නේ ජීතු අශ්රෆ් විසින්. කුංචාකෝ බෝබන්, විශාක් නායිර්, ජගදීෂ්, ප්‍රියාමණී වගේ ජනප්‍රිය නළුනිලියන් පිරිසක් මේකේ රඟපානවා. ඉතින් දැන් අපි යන් කතාව පැත්තට. හරිශංකර් කියන්නේ වැඩදහනම් වෙලා ඉඳලා රාජකාරියට බැඳෙන පොලිස් නිලධාරියෙක්. මෙයාට රාජකාරියට බැඳෙන දවසේම පොඩි මාල කේස් එකක නඩුවක් සෙට් වෙනවා. පොර වැඩෙන් විමර්ශනය කරගෙන යනකොට තමයි නඩුව සෑහෙන්න ලොකු එකක් කියලා තේරෙන්නේ. මාල නඩුව අන්තිමට අපයෝජන හා මිනීමැරුම් නඩුවක් වෙලා තමයි නවතින්නේ. මෙයා එක්තරා ගෑනු ළමයකින් ගන්නවා මේ සම්බන්ධව කටයුත්තරයක්. හැබැයි ඊට පහුවදා ඇය සිරති විනසාගෙන මැරෙනවා. ඒ ගෑනු ළමයාගේ දෙමව්පියෝ චෝදනා කරන්නේ ඒ මරණයට වග කියන්න ඕනි හරිශංකර් කියලා. ඒ වගේම මොහු මානසික ආබාධයකිනුත් පෙළෙනවා. ඒ විතරක් නෙවෙයි ඊට කලින් ඔහුගේ දුවත් සිය දිවි නසාගෙන මැරලා තියෙන්නේ. ඒකට වග කියන්නත් ඕන හරිශංකර්ද මොකද්ද මේ පැටලිලි සහගත නඩුව කියලා බලන්න ඔයාලත් අනිවාර්යෙන් මේ ෆිල්ම් එක බලන්න ඕනේ. 3 වෙනි තැනට තියෙන්නේ බාසුකා චිත්‍රපටය. මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා මලයාලම් සුපිරි නළු මම්මුට්, ගෞතම් වාසුදේව මෙනන්, හකීම් ෂා, ෂයින් ටොම් චාකෝ, ආශ්චර්යා මෙනන් වැනි නළුනිලියන්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ඩීනෝ ඩෙනිස් සිටි. අපි දැන් යන් කතාවට. කෝචි නගරයේ අපරාධ මර්ධනය කරන්න බෙන්ජමින් කියලා පොලිස් නිලධාරියෙක් එනවා. සේරම අපරාධකාරයෝ මරලා ඉවර කරාට පස්සේ එකපාරටම නගරය පුරා හොරකම් මාලාවක් පටන් ගන්නවා. ඒත් මේ හොරකම් කරන්නේ කිසිම වටිනාකමක් නැති දේවල්. හැබැයි හැම හොරකමකටම කලින්ම බෙන්ජමින්ගේ කණ්ඩායමේ සමාජිකයන්ට ඊළඟට කරන හොරකම ගැන ඉඟියක් එනවා. ඒකත් එන්නේ ගේම් එකක් විදියට. ඒ ගේම් එකේ විදියට තමා හොරකම කරන්නේ. ඉතින් හොඳ කුතුහලයකින් අවසානයේ දක්වාම කවුද මේ හොරා කියලා හිතාගන්න බැරි විදියටම තියෙන සුපිරිම ෆිල්ම් එකක්. හොරා ගැන දැනගන්න ඕනේ නම් ෆිල්ම් එක ඔයාලට අනිවාර්යෙන් බලන්න වෙනවා. දෙවෙනි තැනට තියෙන්නේ තූදරුම් චිත්‍රපටය. මේකේ නළුනිලියෝ ගැන කියනවා නම් සුපිරි නළු මෝහන්ලාල්, ශෝභනා, බිනී පප්පු, ප්‍රකාශ් වර්මා, තෝමස් මැතිව්, ෆර්හාන් ෆාසිල් වැනි නළුනිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ තරුන් මූර්ති විසින්. අපි දැන් යන් කතාවට. කේරළේ පත්තනම් තිට්ට දිස්ත්‍රික්කයේ රාන්නි කියන ප්‍රදේශයේ ඉන්නවා බෙන්ස් කියලා කෙනෙක්. නැත්තම් ෂන්මුගම් කියලා මිනිහා කුලී රත රියදුරෙක්. තමන්ගේ කළු ඇම්බැස්ඩර් කාර් එකට පණ වගේ ආදරය කරන මිනිසෙක්.
පට්ට පාඩුවේ තමන්ගේ පවුල එක්ක සතුටින් ජීවත් වෙනවා. දවසක් එයාගේ වාහනේ ගරාජයකට දාලා ගමනක් ගිහින් එද්දි වාහනේ පොලිසියට අරන් ගිහින්. ඒකට හේතුව තමයි ගරාජිකේ ඉන්න එක්කෙනා වාහනෙන් ගංජා ඇදලා. වාහනේ අයිතිකාර මිනිස්සයා වාහනේ බේරගන්න හෙන ගේමක් දෙනවා. ඔන්න මෙතන ඉඳන් තමයි සෙල්ලම වෙනස් වෙන්නේ. මීට වඩා නම් කියන්න බෑ. මේක ඔයාලා බලන්නම ඕනි. ලංකාවේ නිර්මාණය වෙච්ච ධර්ම යුද්ධය වගේ ෆිල්ම් එකක් මේක. අංක 1ට තියෙන්නේ රේඛාචිත්‍රම් චිත්‍රපටය. සුපුරුදු විදියට මේකත් එක්තරා මිනිමැරුමක් පස්සෙන් හඹා යන පොලිස් නිලධාරියෙක් වටා තමයි දුවන්නේ. අධ්‍යක්ෂණය කරන්නේ ජොෆින් ටී චාකෝ විසින්. රංගනයෙන් දායක වෙනවා ආසිෆ් අලි, අනස්වර රාජන්, මනීජ් කේ ජයන් කියන නල් නිලියන්. අපි දැන් කතාව පැත්තට යමු. සමාජ මාධ්‍ය ප්‍රසිද්ධ කරලා තියෙන්නේ එයා මැරෙන තැනමයි. මේ මිනිමැරුමට සම්බන්ධ අයවත් හෙළි කරලා තමයි මෙයා මැරෙන්නේ. මේ පරීක්ෂණය ඔයාලා මේ ලිස්ට් එකේ තියෙන ෆිල්ම්ස් බලලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාලා ඔයාලගේ අදහස් කියලා යන්න. මේ වගේම හැම භාෂාවකම ෆිල්ම්ස් ගැන වීඩියෝ අපි ඔයාලට දිගටම අරන් එනවා. ඒක හින්දා අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.